මේ කතාව අපිට කීවේ අපේ චාමර සහෝදරයා. ඉතින් එයා කියපු විදිහට මම මේ කතාව ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඉතින් කතාව බලලා හොඳයි කියලා හිතුනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත්, ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්නත්, ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා සියල්ල පහලින් කමෙන්ට් කරලා කියන්නත් අමතක කරන්න එපා. මම චාමර. අපේ ගම් පළාත් තුනේ බදුල්ල. ඕගොල්ලෝ කවුරුත් දන්නවනේ. ඉතින් බදුල්ල පැත්තේ තියෙන සීතල වගේම ඒ පැත්තේ තියෙන ලස්සන. ඉතින් මම වැඩ ඇරිලා එද්දී හැමදාම රෑ 10:00 පහු වෙනවා. මම වැඩ කරේ මරදානි. උදේ පාන්දරම ගෙදරින් පිටත් වෙන මං පාන්දර කෝච්චියේ ගියාම පටන් ගන්න වෙලාවෙ ඉඳන් ඉතින් මහරෑ 2ට ජාමයක් වෙනකන් ගිනිරාමෙට වැඩ. රැකියා ස්ථානයේ යාළුවෝ ගොඩක් හිටියට මොකද ඒ ගොල්ලෝ එක එක ගම් පළාත්වල ජීවත් වුණා. එතන මගේ හොඳම යාළුවා වුණේ දසුන්. මම ඉතින් ඌට යාළුකමට කීවේ දස්සා කියලා. මේ සිද්ධිය වුණේ හරියටම 2020 අවුරුද්දේ මාර්තු මාසේ 12 වෙනිදා. ඉතින් අපි එදා හවස වැඩ ඇරිලා ගියේ මරදානේ හොඳ හෝටලයකින් හොඳම කෑම වේලක් කාලා ටිකක් සතුටු සාමීචි වෙලා එහෙම ගෙදර යන්නයි. එදා වැඩ ඉවර වෙද්දී හවස 4:45 විතර වුණා. දස්සා කීවේ අද අපි යමු KFC එකට කියලා. ඒ යෝජනාවට මාත් එක පයින්ම කැමති වුණේ කාලෙකින් රෝස්ට් චිකන් කෑල්ලක් කාලා තිබ්බේ නැති හන්දමයි. KFC එකට ගියපු අපි ඒකෙන් කෑම වේලකුත් කාලා අපි ගෙදර ගෙනියන්න රෝස්ට් චිකන් කෑලි කීපයකුත් තියෙන පාර්සල් දෙකකුත් මිලට ගත්ත අපි ආවේ මරදාන ස්ටේෂන් එකට. දසුන්ගේ උපන්ගම රඹුක්කන. හවස ආව බදුළු බණ්ඩාරවෙල දුම්රියට නැගගත්ත අපි එන්න පිටත් උනේ ඇඟට දැනුණ තේට්ටුව හින්දමයි. රඹුක්කන වෙනකං ආපු දසුන් මට සමුදීලා යන්නට ගියේ පරිස්සමින් යමම් මචං. එහෙනම් බුදු සරණයි උඹට කියාගෙනමයි. දසුන්ට සමුදීපු මම ආයෙත් අද්දපු දුම්රියෙන් එන්නට පිටත් වුණා. ඒ වෙලාවේ කෝච්චියේ හිටියේ මගින් ඊටාම 14ක්. මම ගමන් කරපු මැදිරියේ ඒ වෙලාවේ හිටියේ මම විතරයි. ටික වෙලාවකට පස්සේ මම ඉඳපු තැනට ආවේ වයස අවුරුදු 70ක විතර අනුමාන කරන්න පුළුවන් වයස මිනිස්සෙක්. ඒ මිනිස්සයා මගේ එහා පැත්තේ තිබුණ මස් පාර්සලය දිහා බලන් හිටියේ මදක් බියමුසු බැල්මකින්. පුතා මොනවද ඔය පාර්සලේ තියෙන්නේ? මට පොඩි තරහක් ආවත් මම ඒක යටපත් කරගෙන කීවේ මේ රෝස්ට් චිකන් පාර්සලයක් අරන් එනවා මාමා ගෙදර කට්ටියන්ට කන්න ආසයිලු. පුතා ඔහෙට ඔල්මාදේද? ඔය රෑ වෙලා ඔය පුළු ಜಾති අරන් යන්න එපා. ඕවට මල පෙරේත පිසාච බැල්ම වැටෙනවා. මං ඉතින් හොල්මන් අවතාර ගැන වැඩිය විශ්වාස නොකළත් මේ ඉස්සර හිටපු මිනිස්සු නම් මේ මනස්ගාත ඔළුවේ තියන් ඉන්නේ මොකද කියලාම තමයි මට හිතුනේ. මං ඉතින් හරි මාමා කියලා පොඩි හිනාවක් දාලා ෂේප් උනේ මේ වයසක මිනිහගේ කන් කරච්චලෙන් ගැලවෙන්න කියලා හිතාගෙනමයි. එහෙනම් මම යනවා. පරිස්සමට යන්න පුතා එහෙනම්. කියපු මිනිස්සයා මගේ උරහිසෙන් අත තිබ්බ වෙලාවේ මගේ ඇඟ හිරුගඩු පැපිලා ගියේ ඒ අතේ තිබුණු සීතලටමයි. බුදු අම්මෝ එච්චර සීතලක්? මම මටම කියාගත්තේ ඉබේටමයි. කෝච්චියෙන් බැහැගත්ත මං ෆෝන් එකේ එළිය දල්වා ගත්තේ ඉක්මනටම ගෙදර යන්න ගිහිල්ලා ඇඟපත හොදන් නිදාගන්න කියලා හිතාගෙනමයි. ෆෝන් එක බලපු මම දැක්කේ ඒකේ බැටරි 30ක් වී තිබෙන බවත් වෙලාව රෑ 11:30 පසු කර ඇති බවත්ය. දුම්රිය ස්ථානයේ අපේ ගෙදරට කිලෝමීටර් 1.5ක් විතර තියෙනවා හරියටම. පළවෙනි කිලෝමීටරේ ගියාම හම්බෙන්නේ තුම්මන් හන්දිය. ඒකෙන් දකුණට හැරිලා හරියටම මීටර් 500ක් ගියාම තමයි අපේ ගෙදර තියෙන්නේ.
බෑග් එක කරේ දාගත්ත මං එක අතකින් චිකන් පාර්සලෙත් අනිත් අතින් ජංගම දුරකථනයත් ගත්ත මම ඒක එළිය දල්වගෙන ඉස්සරහටම එන්න වුණා. මද දුරක් ආව මට ඇහුනේ කවුරු හරි ඈත ඉඳන් ලාවට වගේ කිඳිරි ගාන සද්දයක්. හිතට යම් චකිතයක් ආවත් මේ මහන්සියට මොලේ විකාර වෙලා ඇති කියලා මටම කියාගත්ත මම ටිකෙන් ටික ඉස්සරහටම යන්න වුණා. ආයෙත් ඉතින් ටිකක් දුරක් යද්දී මට ඇහෙන්න වුණේ කවුරු හරි මගේ පිටිපස්සෙන් හිමින් අඩි තියන ශබ්දයක්. පිටිපස්ස හැරිලා බැලුවත් පේන්නට කිසිම කෙනෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. පිස්සු හැදීගෙන එනවද මන්දා මහන්සියටම කියලා හිතාගත්ත මං ඉස්සරහටම යන්න වුණේ ඉතාමත් ඉක්මනට. හිරිකඩු පිපෙන තරම් සීතල ගත වැකෙන්න වුණත් ඒ සීතල ඇගේ තිබ්බ සම්පූර්ණ මහන්සිය නිවාදවන්න තරම් ශක්තිමත් නොවුණා. ෆෝන් එකේ බැටරිත් අඩු හින්දම තව ටිකක් දුර යන්න තියෙන හින්දම මං අඩිය තව ටිකක් ඉක්මන් කරලා යන්න පටන් ගත්තා. තුම්මං හන්දිය දැන් ඇස් පේනමානේ එතන තියෙන්නේ දැවැන්ත මාරගහක්. ඒකේ හෙවනට දවල්ටත් හොඳට හෙවන වගේම හරිම නිස්කලංකයි. ඒත් එතන හොල්මන් දෝෂ තියෙනවා කියලා කොච්චර මිනිස්සු කීවත් මම නම් මේවා වැඩි ගණනකට ගත්තේ නෑ. ඒ මොකද මං පොඩි කාලේ ඉඳන්ම හොල්මන් අවතාර ගැන වැඩිය විශ්වාසයක් නොකළ හින්දා. දැන් ඉතින් මම කොහොම හරි මාරගහ ළඟට ගොඩක් ලං කරලා හිටියේ. මට ආයෙත් ඇහෙන්න වුණේ අර පිටිපස්සෙන් ඇහෙන පොඩි අඩි සද්දේ. පිටිපස්ස හැරිලා බැලුවත් කිසිම හැලහොල්මනක් නෑ. මොනාට මගලයක්ද මේ කියලා මං ඉක්මනට අඩිය ඉක්මන් කරලා යද්දී තමයි මම දැක්කේ ඒ මාරගහේ අත්ත උඩ ඉන්න අමුතු ඡායාවක්. කළුවර හින්දමද මන්දා පැහැදිලිව නොපෙනුන හින්දා මම දුරකථනයේ එළිය ඒ පැත්තට එල්ල කරලා බැලුවේ හැබැයිටම ඌ මොකද? ජංගම දුරකථනයේ එළිය ඒ පැත්තට එල්ල කරලා බැලුවේ හැබැයිටම ඌ මොකද මේ මහරෑ ගස් ගානේ නැගලා කරන්නේ කියලා බලන්න. දැක්ක දර්ශනයෙන් මගේ ඇඟ සීතල වෙලා තොලකට වෙලිලා ගියේ එකම එක නිමේෂයකටමයි. කොණ්ඩේ බොකුටු පිට මැදටම දිග ඇස් ලොවිගෙඩි දෙකක් විතර රතු දිව බඩ මැදට විතර දිග නියපොතු සෙන්ටිමීටර් 15ක් 20ක් වගේ දිග කට දෙපස උල් පිහි දෙකක් වගේ දිග දත් දෙකක් තියෙන අඩි 4ක විතර මිනිස්සෙක්. නෑ ඌ අමනුස්සෙක්. මට කෑ ගහන්න උවමනා වුණත් සද්දේ පිට වුණේ නෑ. රෝස් චිකන් පාර්සලෙත් එතනම දමලා ගහපු මම දුවන්න වුණේ කවදාවත් දුවපු නැති වේගෙකින්. ඔහොම ටික දුරක් දුවපු මම ආපස්ස හැරිලා බලද්දි තමයි දැක්කේ අර අමනුස්සයා මස් පාර්සලය කටෙන් ලේ පෙරාගෙන ඉතාමත් අපුල ලෙස කාගෙන යන ආකාරය. තව මොහොතක්වත් පමණ වූ මම ගෙදරටම දිව ගොස් තමා පස්ස බැලුවේ. ගෙදරට දුවලා ගියපු මම දොරට තඩි බාගෙන යද්දී මගේ ඇස් දෙක පිය වුණා මට අද වගේ මතකයි. මං ඇස් හරිනකොට පහුවදා එළි වෙලා. එතකොට මං වටේ අම්මයි තාත්තයි අක්කයි අක්කා බැඳපු අයියයි අන්දිරිස් ගුරුන්නාන්සේයි මං ගාව හිටියා මං දැක්කා. ගුරුන්නාන්සේ මට තෙල් මතුරා ඔළුවේ ගෑවට පස්සේ තමයි මට තිබ්බ අමාරු ගතිය නැත්තටම නැති වෙලා ඇඟට සනීපයක් ආවේ.
චාමර පුතා මොකද උනේ ඊරෑ? මම ඉතින් ගුරුන් වහන්සේටත් ගෙදර අයටත් වෙච්ච ඇත්තම සිද්ධිය අකුරක් නැහැර පැවසුවා. ඔය ළමයාගේ වාසනාවට තමයි ඔය ළමයා පාර්සලේ දාලා ආවේ. නැත්තම් මෝකා ඔය ළමයාගේ පස්සෙනුත් එළවනවා ස්ථීරයි. මින් පස්සේ නම් මෝන් කවදාවත් හවස 6 පහුවෙලා පාරේ පුලුටු જાති එහෙම අරන් යනවා නෙමෙයි. එහෙම අවවාද කරපු අන්දිරිස් ගුරුන්නාන්සේ මගේ ගෙදර අයගේ අත්වල ආරක්ෂක නූල් ගැට ගහලා වත්ත 4 කොනටත් ආරක්ෂාවක් කරලා යන්න ලෑස්ති වෙලා කීවේ චාමර ළමයෝ ඔය හවස් ජාමෙට පුලුටු සුවඳට ඔය විවිධාකාර ප්‍රේතයන්ට මනුස්සාත්මවල බැල්ම වැටෙනවා. පස්සේ උන් අදාළ පුද්ගලයට විතරක් නෙමේ ඒගොල්ලන්ගේ ගෙදරටත් වගේම ගෙවල් ඉඩකටම් වලටත් බැල්ම දාගෙන බලාගෙන ඉන්නවා කියලා ගුරුන්නාන්සේ යන්නට සැරසුණා. එදායින් පස්සේ කවදාවත් අපි හවස 6 පහුවෙලා එළියට ගියේවත් මස් මාංශ කිසිම දෙයක් ගෙදර පැත්ත පළාතේවත් හවස 6 පහුවෙලා නම් ගෙනාවා තියා හිතුවේවත් නෑ. ඒ විතරක් නෙමේ මං වැඩරිලා වෙනදටත් වඩා ඉක්මනට ගෙදර එන්නත් වග බලා ගත්තා. හැබැයි ඉතින් අය කවදාවත් එදා වගේ සිද්ධියක් නම් උනේ නෑ. ඒත් අදටත් දවාලට වුණත් ඒ ගහ යටින් යද්දී මං යන්නේ උතුම් ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කර ගනිමින්මයි. ඉතින් ඕක තමා සිද්ධිය. මේක එයාගේ සත්‍යම අත්දැකීමක්. ඉතින් ඕගොල්ලෝ ගාවත් මේ වගේ සත්‍ය අත්දැකීම් තියෙනවා නම් අපට ලියලා එවන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ලස්සන කතා අහන්න කැමති ඕගොල්ලෝ අපේ channel එකට subscribe කරලා like කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න හැකිතාක් share කරන්නත් ඔයාලගේ වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් කතාවකින් ඉක්මනටම අපි ඔයාලව හම්බෙන්නම්.